හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. අපි අද අලුත් බ්ලොග් එකක් තමයි අරගෙන ආවිල්ලා තින්නේ. අද අපි වෙච්ච බාරයක් ඔප්පු කරන්න යනවා. මේ ගොඩක් ළඟ තියෙන දේවල් එකට. මොකද පාන්දුර රත්නපුර පාර නිතරම යන කෙනෙක් නම් ඒ දේවල්ට අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ ගිහිල්ලා ඇති. අපි එතෙන්ට ගිහිල්ලා බලමු කොහොමද අද අපි බාරය ඔප්පු කරන්නේ කියලා. ඉතින් ගමන අතරමඟදී හම්බෙන්නේ මේ දුම්බර පාලම ළඟ පොඩ්ඩක් අපි නතර වුණා. නතරලා මෙතනින් පොඩ්ඩක් ගඟ බලලා යන් කියලා අපි කතා කරා. මොකද ඊයේ වැස්සත් එක්ක මේ හරි තියෙන ගල් එක්ක මේ ගඟ පොඩ්ඩක් සැඩව යනවා. ඉතින් අපි හින්දා ගඟ පොඩ්ඩක් බලන්න මෙතන නතර වුණා. ඔන්න ඉතින් අපේ ගමනන්තෙ වෙච්ච එල්ල පත්තිනි දේවල් ළඟට අපි ආවා. ඉතින් පාන්දුර රත්නපුර පාරේ යන ඕනම කෙනෙක් මෙතන නතර කරලා පන්රුවක් දාලා යන එක නම් පුරාණ සිරිතක් විදියටම ක්‍රියාත්මක වෙන්නේ. මේ ඇල්ල පත්තිනි දේවාල පිටිපස්සෙන් තමයි කළුගඟ ගලාගෙන යන්නේ. ඉතින් කළුගඟේ තියෙන ගොඩක් රළුම ස්ථානයක් තමයි මේ ඇල්ල දේවාල පිටිපස්සෙන් තියෙන කොටස. මොකද මේ හරිය තියෙන ගල් එක්ක ගඟ ගොඩක් රළු විදියට ගලාගෙන ප්‍රදේශයක් විදියට මේ ටික හඳුන්වන්න පුළුවන්. මම හිතන්නේ ඒක නිසා වෙන්නේ මේ ඇලට ඇල්ල කියලා හඳුන්වන්නේ. ඉතින් අපි බලමු ඊයේ අවස වැස්සත් එක කොහොමද ගඟේ සැඩපාරද මේ පිටිපස්සෙන් ගලාගෙන යන්නේ කියලා. ඉතින් මේ ඇල්ල දේවාලෙත් එක යාබදවම විහාරයක් වගේම බෝධීන් වහන්සේ නමකුත් වැඩ ඉන්නවා. ඉතින් අපි එහා පැත්තට ගිහිල්ලා මල් පූජා කරලා බුදුන් ඇදලා එමු. මුලින්ම මේ බාර ආරෝප්පු කරන්න කලින්. අපි පාර පැනලා යන්න ඕනි. ඒකට පාරෙන් එහා පැත්තට ගිහිල්ලා අපි ඒ පෙරණි බුද්ධ මන්දිරයට මල් පහන් පූජා කරලා අපි වතාවත් කරලෙමු. දේවාලේ ඉතුරු වැඩ කටයුතු කරන්න. ඉතින් මේ ස්ථානයෙන් ගමන් කරන ගොඩක් වාහන අනිවාර්යෙන් මෙතන නතර කරලා පන්රුවක් දාලා තෙල් ටිකක් ගාගෙන යන්න. ඒක සිරිතක් විදිහට පුරුදු වෙලා තියෙනවා කියලා තමයි මම හිතන්නේ. ඉතින් මාත් පොඩි කාලේ ඉඳන්ම දැකලා තියෙනවා. අනිවාර්යෙන් මෙතන පහ කරගෙන යනවා. මෙතන නතර කරලා පන්රුවක් දාලා ඒ විදිහට අපි ආශිර්වාදය කරගෙන තමයි යන්නේ. ඉතින් ගොඩක් අය විශ්වාසයක් තියෙන හැම යන ගමන් වරදින්නේ නැහැ කියලා. ඉතින් මම හිතන්නේ ඒක ගොඩක් අයගේ කාලාන්තරයක් එක්ක ආපු විශ්වාසයක් විදිහට තමයි මම හිතන්නේ. ඉතින් පූජාවට කලින්ම අපිට හම්බ වෙනවා මේ සුමන සමන් දෙවියන්ගේ රූපයක්. ඉතින් මේ ගොඩක් ළඟදී තමයි මේක ස්ථාපනය කරේ. අපි එතෙන්ට අනුකූලපත් කළ මල් පහන් පූජා කළා. එතන සමන් දෙවිය විශේෂයෙන්ම අපේ පළාත බාර දෙවියන් විදිහට උන්වහන්සේ වන්දනා කළ තමයි මේ පූජාව ආරම්භ කරේ. ඊට පස්සේ පූජාව සම්පූර්ණ සූදානම් කරලා තිබුණා. ඒ පූජාවට තියන්න ඕනේ පන්රු සායේ අපි වෙච්ච බාරය එතනින් නිදාස් කරලා අපි ඒකත් අරගෙන ගිහිල්ලා මේ විදිහට පත්තිනි දේවාලයේ පූජාව තියලා ඒ පූජාව වැඩ කටයුතු අවසන් කරා. ඉතින් මේ පත්තිනි දේවාල මේ දොර ඇරලා තමයි පූජාවන් තියෙන්නේ. ඉතින් මම ඒ ටික වීඩියෝ කරේ නෑ. මොකද එතන තියෙන්නේ වටිනාකම ආරක්ෂා කරන්න ඕන හින්දා මම ඒ ටික වීඩියෝ කරේ නෑ. තහනමක් නෑ. මම වීඩියෝ කරේ නෑ. ඉතින් එතෙන් පිටිපස්සට මේ විදිහට තවත් දේවාල සංකීර්ණයක්ම තියෙනවා. එතන මම හිතන්නේ දේවාල 6ක් විතර තියෙනවා. ඉතින් මේ දේවාල සංකීර්ණය තුන කතරගම දෙවියන්ට වෙනුවෙන් කැපෙච්ච දේවාලයක්. ඒ වගේම සුමන සමන් දෙවියන් වෙනුවෙන් කැපෙච්ච දේවාලයක්. ඒ වගේම විෂ්ණු දෙවියන් වෙනුවෙන් කැපෙච්ච දේවාලයක්. ගණ දෙවියන් වෙනුවෙන් කැපෙච්ච දේවාලයක්. ගම්බාර දෙවියන් වෙනුවෙන් කැපෙච්ච දේවාලයක් වගේම භද්‍රකාලී මෑණියන් වෙනුවෙන් කැපෙච්ච දේවාලයකුත් මේ දේවාල සංකීර්ණය ඇතුලේ තියෙනවා. ඉතින් ගොඩක් අලංකාර දේව ප්‍රතිමා මේ හැම දේවාලයක ඇතුළේ තැන්පත් කරලා තියෙනවා. ඉතින් අපි බාරහරුණු දෙවියන් අනුව අපිට බාරහරුණු නිදහස් වෙන අවස්ථාව මේ ඇල්ලගාව පත්තිනි දේවාලය තුල සරසලා දීලා තියෙනවා. ඉතින් පානදුර රත්නපුර පාරේ ඉඩංගොඩ සහ ඉංගිරිය කියන නගර අතර පිහිටලා තියෙන මේ ඇල්ලගාව පත්තිනි දේවාලේ හැම බදාදා දවසම වගේම සෙන්සුරාදා දවසකත් උදේ 8:30 ඉඳලා මේ පූජාවන් පවත්වනවා. ඉතින් ඔයාලගේ මොනවා හරි බාරහාර තියෙනවා නම් එහෙම දැන් කිරි දාන එක්ක බාර වෙලා ඒක ඔප්පු කරන්න තියෙනවා වගේ දේවල් වලට මෙතෙන්ට ඇවිල්ලා ඒ බාරහාර ඔප්පු කරගන්න ඒක අපමාතුණුගේ සහාය ලබාගෙන ඒ බාරහාර ඔප්පු කරගැනීමේ අවස්ථාව මෙතන සලසලා දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ පාන්දුර රත්නපුර ප්‍රධාන පාරේ ගමන් කරන ඕනම කෙනෙක් අනිවාර්යයෙන්ම නැතකටන ස්ථානයක් වගේම නතර කළා ඒ අවශ්‍ය කරන ආශිර්වාදයෙන් ලබාගෙන යන ස්ථානයක් විදිහට මෙතන හඳුන්වනවා. ඉතින් ගොඩක් අනුවස් තියෙන ස්ථානයක් විදිහට අපි පොඩි කාලේ දැම්ම දන්න තැනක්. ඉතින් ඔයාලගේ මොන හරි අත්දැකීමක් තියෙනවා මේ දේවාලෙත් එක්ක ඒකත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම channel එකට subscribe කරන්න, notification එක ගන්න ගන්න bell icon එක click කරන්න. තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් නැවත හම්බෙමු. හැමෝටම තෙරුවන් සරණයි.